හරි ළමයි අද මේ සීරීස් එක මම කරනවා දැන් ත්‍රිකෝණමිතිය ප්‍රමේයන් ගැන ප්‍රමේයන් 42ක් තියෙනවා. ඉතින් 42කින් එකින් එක මම ඔයාලට කොහොමද වෙන්නේ කියලා කියන්නේ කොහොමද මේ ප්‍රමේය මොකක්ද කියලා විස්තර කරන තමයි මේ වීඩියෝ ටික කරන්නේ. ඉතින් මේ විදිහට මම අඳගෙන තියෙනවා AB කියන සරල රේඛාවක්. ඒ කියන්නේ මෙන්න තව මෙන්න මෙතන මම දා ගන්නවා x කියලා මෙතන දා ගන්නවා y කියලා. ඔයාලා මේ නැද්ද මේ සරල රේඛාව මත තියෙනවා මෙන්න මේ පොදු ශීර්ෂයක් තියෙන කෝණ දෙකක්. ඒ කියන්නේ මේ සරල රේඛාව මත තියෙනවා මෙන්න මේ ශීර්ෂය මෙන්න මේ පැත්තේ කෝණයක් පොදු මෙන්න මේ පැත්තේ කෝණයක් පොදු. ඒ ශීර්ෂයෙන් නම් මේක කියලා දෙනවා රේඛාවක්. ඉතින් මේ රේඛාව xy කියලා ගන්නවා. ඉතින් පළවෙනි ප්‍රමේයය තියෙන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල අගය අංශක 180ක් වේ. ඉතින් සමහර තැන්වල මම දැකලා තියෙනවා සරල රේඛාවක් මත පිහිටි කෝණවල අගය අංශක 180ක් වේ කියලා. ඉතින් එතෙන්දී බද්ධ කෝණ කියලා තිබ්බේ නැත්නම් ඔයාලට කියන්න පුළුවන් දැන් මෙතන අන්න මෙහෙම රේඛාවක් උදාන්න මෙන්න මෙතන තියෙන කෝණෙත් මේ තියෙන්නේ මේ සරල රේඛාව මතනේ තියෙන්නේ. ඒත් මට කියන්න පුළුවන් සරල රේඛාව මත පිහිටි කෝණවල අගය අංශක 180යි කියලා කිව්වොත් මෙන්න මෙතන කෝණෙකුයි මෙතන කෝණෙකුයි එකතු කරලා මට කියන්න පුළුවන් අංශක 180ක් කියලා. ඒත් අන්න එහෙම වෙන්න බෑ. කො පොදු ශීර්ෂයක් කියලා තියෙන්න ඕනේ නැත්නම් බද්ධ කෝණයක් කියලා තියෙන්න ඕනේ. ඒත් ප්‍රමේය තියෙන්නේ මෙන්න මේ AB කියන සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ කියන්නේ පොදු ශීර්ෂයක් හා පොදු බාහුවක් තියෙන කෝණවල එකතු අංශක 180ක් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ප්‍රමේය. ඉතින් මේක පුරුදු වෙන්න මේක කියන්නේ ප්‍රමේය 42කින් මේ පළවෙනි ප්‍රමේය. ඉතින් ඉදිරියටදී මේ ප්‍රමේයකත් ඕන වෙනවා.